හුදෙකලා වූ කුමාරිකාව. සිනිදු රෙදිවලින් කිරිකරුඩ හදවත් වලින් හැදුන රාජධානියක හිටපු ගෑනු ළමෙක් වැරදි පාඩමක් ඉගෙන ගත්තා. ඒ ආදරයට වඩා අත්පුඩිය වැදගත් කියලා. මේක නේද හොඳම විදිහ? පොඩ්ඩක්වත් නිකන් ඉන්න බැහැනේ. මං කිව්වේ මේ තරම් වැඩ තියෙද්දි මොකටද විවේකයක්? එයා කියන ඒවා එයාටවත් විශ්වාස නෑ වගේ නේද? ඊයේ අර කුමාරයව දැක්කද? අනේ පව්. මාව දැකපු නිසා එයා හීනෙනුත් කවි ලියනවා ඇති. මෙයාගේ කතාවෙන් බේරෙන්න හිතනවා ඇති. පිටතින් එයාව ලස්සනට පෙනුනත් ඇතුළතින් නම් එහෙම උනේ නෑ. බැඳීම් වලට වඩා එයාට ඕන උනේ අත්පුඩි සද්දේ. ඕරන් ඊයේ උත්සවයේදී ඔයා හොඳට වැඩේ කළා. ස්තුතියි තාත්තේ. ඔයා දීපු ලස්සන ඇඳුම ඇඳලා අමුත්තන්ට කතා කරපු එකට ප්‍රශංසාවක් ඕනි කියලා මං හිතනවා. ඕරන් කවදාවත් මේ ප්‍රශ්න තේරුම් ගත්තේ නෑ. අනිත් අයගේ අවධානය ගන්න හිත යටින් ආස කළත් ලැබුණ ප්‍රශංසාවලට එයා කවදාවත් කැමති උනේ නෑ. ඒවා Tamanට අයිති නෑ කියලායි එයාට දැනුනේ. ඕරන් එයා සතුටින් කියලා මවා පෑවා. ණයට ගත්ත උටුන්නක් වගේ සතුට පැලඳ හිටියත් කවදාවත් ඒක එයාගේ උනේ නෑ. ඕරන් ආදරයෙන් බැඳුනේ නෑ. එයා එකම වැරද්ද දිගටම කළා. පිරිමි ළමයි ආවා ගියා. ඒ තනිකම නැති කරන්න බැරි වුණා. උදව් ඕන පිරිමි ළමයි. නිහඬ පිරිමි ළමයින්ව තේරුම් ගන්නත් එයා උත්සාහ කළා. එයා වගේම තනිකමින් හිටපු ඒක මායාවක් කියලා හිතපු අය. මේ පිරිමින්ට කැමතිද කියලා ඕරන් කවදාවත් හිතුවේ නෑ. තනිකම දරාගන්න බැරි නිසා එකට ඉන්න පුළුවන් ඕනම කෙනෙක් එක්ක ජීවත් වෙන්න එයා හිතුවා. හැම වෙලාවෙම ඒක එයාගේ වැරද්දක් කියලායි හිතුවේ. වැරදි තේරීමක් කළාද කියලා එයා කවදාවත් හිතුවේ නෑ. එයා මාව දාලා යන්නේ. සමහර විට මගේ ආදරේ බර වෙඩිද? නැත්නම් මං ඕනෙවට වෙඩිද? අපි ගැලපෙන්නේ නෑ වගේ. ආයෙමත්. එයා වැරදි කෙනාව තෝරගෙන ඊට පස්සේ ඉතින් ආයෙ මඬනවා. ඒක තමයි එයාගේ තනිකමට හේතුව. ගොඩක් අය එයාගේ ළඟ හිටියා වුණත් එයාව තේරුම් ගන්න කාටවත්ම බැරි වුණා. ඊට පස්සේ ජේකබ්ස් කුමාරයා ආවා. හොඳ පෙනුමක් වගේම කතාවටත් දක්ෂයි. නිහඬ වුණත් හොඳ කෙනෙක් වගේ. ඒත් අපේ කුමාරිකාව ඒක වැරදියට තේරුම් ගත්තා. සුබ උදෑසනක් කුමාරී. එයා කොහෙ ගිහින්ද? දන්නවනේ ඉතින් වෙන කොහෙද? ඔයා අභිරහස් කෙනෙක්ද නැත්නම් හැඟීම් පෙන්වන්න බැරි කෙනෙක්ද? ඔයාගේ කතාව අපි දෙන්නටම ඇති. ඔයා කිව්වා හරි. කියන්න කුමරියනි. කැමතිම අංකෙ මොකද්ද? ඕ 9. එහෙනම් මගේ නගරෙන් පිටත සංචාරේ 9 වෙනිදට දාගන්නම්. එයා හැමදේම ගැන හිතනවා. ඔයාව මග අරින්න ඔයා අසමංකේ තෝරපු නිසාද? එයා ගොඩාක් නපුරුයි. ඔයා ඕනවට වඩා හිතනවනේ. කුමාරිකාවක් වුණාම හයියෙන් hina වෙන්න හොඳ නෑ. ඒත් එයා මාව නැවැත්තුවේවත් නෑනේ. මගේ නරක පුරුදුත් ඉවසනවා. එයා විපා කියනක මෝඩ වැඩක්. එයාව ඉවසනවා. ගණන් නොගෙන ඉන්න එක අපහාස කරන එක තමයි ආදරේ කියන්නේ කියලා ඕරන් හිතුවා. දකුණු දේශයේ කඩවසම් ජේකබ්ස් කුමාරයා වෙනුවෙන් පවත්වන වෙස්මූණුසාදේ රාත්‍රිය මේ විදියට උදා වුණා. කුමාරයා ශාඩය ගැන සතුටු වෙයි. එහෙම නේද ඇමතිතුමා? නිසැකයෙන්ම එයා අපේ ආදරණීය කුමාරිකාවටත් වශී වෙයි. ඕ මේ බැඳීමෙන් රටටත් යහපතක් වෙයි. ඒක අහපු ඕරන් කුමරිය හුඟක් සතුටු වුණා. ඕ තාත්තා මාව තේරුම් ගත්තා එහෙනම්. මං තවදුරටත් තනි වෙන්නේ නැහැ. මං කිව්වේ මං සතුටින් ඉඳීවි. ඒ කිව්ව දේ හරි වෙන්නේ කොහොමද? රාත්‍රිය රත්තරම් පාටින් දිලිසුණා. ඕරන්ගේ හදවත හයියෙන් ගැවුණා. එයා හිතුවා මේ තියෙන්නේ එයාගේ කතාව කියලා. එයා ලොකු උනන්දුවකින් ජේකබ්ස් කුමාරයාට ලං වුණා. කුමරුනි, ඔයාට මාත් එක්ක නටන්න එන්න පුළුවන්ද? ඇයි ඔහුට නටන්න කතා කළාද? කෙල්ලෙක්ටත් එහෙම අහන්න පුළුවන්. ඇයි බැරිද? මට බෑ. අන්‍යයා බෑ කිව්වා.
මට බලන්නත් ලැජ්ජයි. ගොඩක් කුමාරිකාවෝ එහෙම අහන්නෙවත් නැහැ. මං හිතුවේ මං නිර්භීතයි කියලා. ඒක ඉතින් ඔයාගේ උඩඟුකම. නෑ මං ඔයාට බල කළේ නෑනේ. මං කවදාවත් එහෙම මං ඔයාට ආදරේ. ඔයත් මට ආදරේ කියලා දන්නවා. ආදරේ? ඔයා මට ආදරේ නෑ. ඔයාට ඕන කාගෙන් හරි ආදරයක් ලබා ගන්න විතරයි. දැන්වත් ඇත්තට මූණ දෙන්න කුමරියනි. හැමෝම නිහඬ වුණා. එතකොටම පිය රජතුමා කතා කළා. "එබළුනේ, මෙයා අරන් යන්න. දැම්මා." මොකක් නෑ රජතුමනි, ඒක විහිළුවක්, මෝඩ විහිළුවක්. ඕරන්, ඔයා මගේ හැටි දන්නවනේ. පළමු වතාවට ඕරන් ඒ වචන විශ්වාස කළේ නැහැ. එයාට ඒව තේරුණා. ඔහුට ඒක සෙල්ලමක් විතරයි. විහිළුවක් උනේ ඇයයි. ඉතින් ඒ වෙලාවේ ශක්තිමත් කුමරිය කඩන් වැටෙනවා හැමෝම දැක්කා. වේදනාවට වඩා ලැජ්ජාව බලවත්ලු. කිසිම දෙයක් නොහිතම එයා පැනලා ගියා. මං කොහෙද ඉන්නේ? ඕරන් කුමරිය වෙනස් ලෝකයක අවදි වුණා. මොනවද වෙන්නේ? මට හරිම තිබහයි. එතකොටම එයා දිලිසෙන ගඟක් දැක්කා. ඕරන් ගඟ ළඟට ගිහිල්ලා වතුර උගුරක් බොන්න හදනකොටම මට මගේ ඡායාව පේන්නේ නැත්තේ ඇයි? කවුද? කවුද කතා කළේ? ආත්ම පොකුණක්? මම මාව නැති කරගෙන? රජතුමා රට පුරාම සෙබළු යවද්දී ඕරන් කුමරිය ඈත තිබුණු මායා වනාන්තරයක සුරංගනාව එක්ක කතා කළා. මම්මගේ ඡායාව හොයාගන්න ඕනෙමද? මොක ඉන්න? හරි. අඬ අඬ ඉන්නේ නැතුව ආත්මේ හොයාගන්න ඕනි. ඕරන් දිග්ගටම ඇවිත්තා. එයාගේ කකුල් රිදෙනකම්ම කැලේ ඇතුළටම ඇවිත්තා. අන්තිමේදී එයා වංකගිරිය ළඟට ආවා. මේ සුරංගනාවේ අපිව පිස්සු වට්ටන්නේ කොහොමද කියලා දන්නවා. ඉන්න අර මොකද්ද? වහෝ! ඇයි එයාලා මාව දාලා යන්නේ? මං ඔයාට ආදරේ කුමරුනේ. මං සීතල සිනිඳු කණ්ණාඩි වලට කැමති වුණත් ඒත් ඒව ඇත්තක් නෙවෙයි. හැරෙන හැම තැනකදීම ඕරන් ඒව දැක්කා. එයාගේ මතකයන්, අත්පුඩි හඬ, ඊට පස්සේ තනිකම, මිනිසුන්ගේ ආදරය, තනියම දුක්කුණ ඇටි, අන්තිමට පුංචි ළමයෙක් තනි වෙලා අඬ අඬා මුහුදේ ඈතට යන නැවක් දිහා බලන් ඉන්න හැටි. ඊට පස්සේ ඕරන් බිමට ඇදන් වැටුණා. එයා හොයන්නේ ආදරය නෙවෙයි. දෙමව්පියෝ දාලා ගියපු පුංචි ළමයවයි එයා හොයලා තියෙන්නේ. මේ වෙද්දී ශක්තිමත් ගෑනු ළමයා මාලිගාවේ නෑ. පිටුවහල් කරපු ජේකබ්ස් කුමාරයා ආපහු කැඳවලා දඬුවම් දීලයි තිබුණේ. හරියට වැඩේ කරන අහංකාර කුමාරයා. තමුන් නිසා මට වගේ දුව නැති වුණා. නෑ තාත්තේ. මොනවා? අන්න බලන්න කුමරිය ඇවිල්ලා. පුදුමයි. හරිම පුදුමයක්. එයා ඇවිල්ලා. ඔයා ඔයාගේ දුවව හොයාගත්තේ එයා නිසයි. අපි එයාට ණය ගැති. හැමෝම පුදුම වෙලා හිටියේ. පැනලා ගියපු ගෑනු ළමයා දැන් හුඟක් වෙනස් කෙනෙක් බවට පත් වෙලා. "දුව, ඔයා කොහෙද හිටියේ?" මාව හොයාගන්නයි ගියේ.
ඕරන් තමන්ට ඇහුම්කන් දුන්නට පස්සේ එයා එයාවම හොයන්න ගියපු ගමන ගැන විස්තර කියන්න උත්සාහ කළා. කොයි තරම් විස්තර කළත් ඒ ගමන ගැන නොතේරුණු තාත්තගේ මූණ දැක්කම වෙන කෙනෙක්ගේ අවසරය ඕන නෑ කියලත් ඒ ජීවිතේ එයාගේ කියලත් ඕරන් තීරණය කළා. ජේකබ්ස් කුමාරයව නිදහස් කරන්න ඕරන් කුමාරිකාව අණ කළා. තෑගිත් දුන්නා. එතකොට ඕරන් කුමාරිකාව එයා තාමත් හිනා වෙනවා. තාමත් නටනවා. ඒත් දැන් එයා ඒව කරන්නේ අත්පුඩි ලබා ගන්න නෙවෙයි. එයාට ඕනේ නිදහස විඳින්නයි. කවුරු හරි දැන් එයාට අත්පුඩි ගැහුවොත් එයාට ඒව දැනෙනවා. ඇත්තටම දැනෙනවා. බොරු රංගපෑම් නැතුව කරුණාවෙන් අඩුපාඩු තිබුණත් අවංකව රජකම් කළා. එයා රජකම් කරද්දී මුළු රටම සමෘද්ධිමත් වුණා. එහෙම උනේ ඉස්සර ආදරේ ඉල්ලපු ගෑනු ළමයා දැන් තමන්ටම ආදරය කරන නිසායි. ඉතින් ඒ ආදරෙන් හැමදේම වෙනස් වුණා. අනිත් අයගෙන් ආදරේ ගන්න මං මහන්සි වුණේ මට මං ඉන්නවනේ කියලා අමතක නිසායි. මිනිස්සු මාව දැක්කේ දැන්. මං මුලින්ම මාව දකින්නේ දැන්.